විශ්ව ශක්ති දහම් YouTube චැනලය වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. වරම්ලාභී දරුවන්ට, යෝගීවරුන්ට, ශක්ති භාවනා වඩන්නන්ට, විශ්වයේ දැනුම ගවේෂණය කරන්නන්ට සහ ඔබ සැමට දැනුම ලබා දීමට විශේෂයෙන් මෙම චැනලය මගින් අප බලාපොරොත්තු වෙනවා. වීඩියෝවක් දාපු සැනින් නැරඹීම සඳහා බෙල් අයිකන් එක ක්ලික් කර අප සබ්ස්ක්‍රයිබ් කරන්න. අයිබෝන් ඔබ දෙවියන්ට පුද සත්කාර කරන කෙනෙක් වෙන්න පුළුවන්. බොහෝ අය මට එහෙමයි මුණ ගැහිලා තියෙනවා සහ මට එවැනි දේ ගැන කියලා තියෙනවා. මම අවුරුදු 4ක් පහන් පත්තු කරා, මම අවුරුදු 10ක් පහන් පත්තු කරා, මම මෙහෙම කරා. නමුත් මේ කිසි දෙයකින් ඔබට ප්‍රතිඵලයක් නොලැබී යනවා වෙන්නට පුළුවන්. සමහර අය ඉන්නවා මම දැකලා තියෙන අහලා තියෙනවා. එයාගේ වියදමෙන් බස් ලෑස්ති කළා තවත් ඉන්න කවුරු හරි කට්ටිය ඉන්නවා නම් ඒ පිටසත් නම් ගමන ගිහලා කතරගම දේවාලේ වැඳලා එනවා, මුන්නේශ්වරම් වැඳලා එනවා. මේ ආදී කාරණා කරන අය. නමුත් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා මම මෙවැනි දේ කිරීමෙන් මට මගේ වරම ලැබෙයි. හැබැයි අද වෙනතුරු එහෙම වරමක් හදාගත්ත කිසිම කෙනෙක් මට නම් මොන ගහලා නැහැ. මට මොන ගහලා නැහැ. මේකේ අපි තියෙන මේ තත්ත්වය මොකක්ද කියන එක විමර්ශනය කරලා බලමු. බොහෝ අය හිතාගෙන ඉන්නවා තමන් දෙවියන්ට පහනක් දැල්වූ පමණින්, තමන් දෙවියන්ට මෙහෙම දෙයක් මෙහෙම පුත පූජාවක් කළා වූ පමණින් තමන්ට දෙවියන් විසින් වරයක් තම් බලයක් තමන්ට ලබා දෙයි කියලා. මෙන්න මේක තමයි ප්‍රධානම තියෙන ප්‍රශ්නේ. මේක තමයි ප්‍රධානම තියෙන ගැටලුව. යම් අදුරන් විසින්, යම් කපු මහතුරුන් විසින්, මෑණිවරුන් විසින් ප්‍රකාශ කළා තියෙනවා වීඩියෝ මාධ්‍යමකින්, පුතේ ඔයා මෙන්න මෙහෙම කරන්න, ඔයා මෙන්න මෙහෙම කරන්න, ඔයා මෙන්න මෙහෙම කරන්න. එතකොට ඥාතියගේ පින මෝරනවා. කවදාවත් පහනක් දැල්වූ පමණින් තමන්ගේ පිනක් මෝරන්නේ නැහැ. හැබැයි ඔබ වැටකොළු පතවල වම්බටු වගේ මොන හරි හිටවලා තියෙනවනම් අන්න ඒව නම් මෝරයි. පින නම් මෝරන්නේ නැහැ. ඕන කෙනෙක් කියන්නේ පින මෝරලා මදි. මෝරන්න වැටකොළු පතව නෙමෙයි. ඒක නිසා මේවාෙහි අන්තර්ගත යුතු ඇතුළත යුතු නිවැරදි පිළිවෙත් තියෙනවා. මේ නිවැරදි පිළිවෙත් මාර්ගයේ ගියේ නැත්නම් කිසිම දවසක ඔබ කොපමණ පුද සත්කාර කරත් පහන් දැල්ලුවත් ඔබට වරමක් කියන එකක් ලැබෙන්නේ නැහැ. මාර්ග දෙකයි මේකේ තියෙන්නේ. එකක් ශක්ති මාර්ගය, අනිත් එක භක්ති මාර්ගය. ඒ භක්ති මාර්ගයේ යාමේදී මස් මාළු නොකා, අඩිපොඩි නොගහ,
ඊටම පිටිසිදුව කෙනෙකුට කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒකෙදි යම් කාරණා ඉෂ්ට වෙනවා යම් කාරණා ඉෂ්ට වෙන්නේ නැහැ. යම් කාරණා ඉෂ්ට සිද්ධ වෙන්න පුළුවන්. යම් දේවල් ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. මේකට හේතුව මොකද්ද? අදාළ යක්ෂ සමාගම් වලට දොළබිලි නොදීම. ඒක අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතු දෙයක්. සමහරු ඉන්නවා යක්ෂයන්ට පොද මේ දොළබිලි දෙන්නේ නැහැ. දෙවියන්ට පළතුරු පොද පූජා දෙනවා, කිරිපත්තර ආදිය දෙනවා. යක්ෂයන්ට පොද පූජා දෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා නෑ මම එහෙම දෙන්න ඕනේ. දෙවියන්ට පොද පූජා මන් දුන්නා ඇති. එන්නේ කරම ඒගොල්ලෝ හිතන්නේ. මේ සාමාන්‍ය වරම්ලාභීන්ගේ තියෙන ගැටලුවක් මේ ප්‍රකාශ කරන්නේ. ඒක සාර්ථක වෙන්නා වූ ක්‍රමයක් නෙමෙයි. මොකද දෙවියන්ගේ තිබෙනා වූ යම්කි ශක්තියක් තමට තිබෙනවා නම් තමන් අනිවාර්යෙන්ම එම යක්ෂ සේනාධිපතිවරුන්ට එම යක්ෂ සේනාවට බුද්ධ පූජා තබන්න ඕනේ. ඒක මේ ස්ථානෙම තබන්නේ කියලා අවශ්‍යතාවයක් නැහැ. තමන්ට පුළුවන් වෙනම ස්ථානක එහෙම නැත්නම් සොහනක මාසකට වරක් හෝ එම කටයුතු කරන්න තමන්ට අවස්ථාවක් තියෙනවා. අපි හිතමු අනවශ්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. ඒකට මේ සම්බන්ධතාවය ගැන අපි භද්‍රකාලී මාන්‍යයට දැනුම් දීමක් කරනවා. ඒකට මේ සම්බන්ධව කටයුතු කළා අපි කරන්න ඕනේ මොකද්ද? භද්‍රකාලී මාන්‍යයන්ට පළතුරු පූජාවක් තියෙනවා හා සමානව භද්‍රකාලී මාන්‍යයන්ගේ පරිවාරයට අවශ්‍ය පුදු පූජාවන් තැබීම. භද්‍රකාලී මාන්‍යයන්ගේ පරිවාරයට අවශ්‍ය පුදු පූජා මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒ ටිකත් එක්කම තමයි භද්‍රකාලී මාන්‍යයන්ට පුදු පූජා පවත්වන්න ඕනේ. එහෙම නැත්නම් කිසිම විටක ඒ කාරණාව සාර්ථක වෙන්නේ නැහැ. යම්මයි හිතාගෙන ඉන්නවා තමන්ට දේව ශක්තියක් තියෙනවා, දේව බලයක් තියෙනවා, මෙහෙම හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ. නමුත් ඔබ පහන් දැල්වූ පමණින් සමහර මට කියලා දෙනවා මට සෝනන් දියන්න මම අවුරුද්දක් පහන් තිබ්බා. කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඇයි? තමා තුල ඇත්තා වූ ගැටලු මේක අංශ කීපයකට බෙදෙනවා. තමන් තුල පවතින වූ ගැටලු ඒකට විසඳගන්න නැහැ. ඒ එක්කම ශූන්‍යම් දෙවියන්ගේ විසඳිය යුතු තමන්ගේ හේවලක්කුම් තියෙනවා නම් තමන්ගේ යම්කිසි බාධාවක් තියෙනවා නම් මේක හිදාස් වෙලා නැහැ. නැත්තම් ඉහළ දේවාත්මයෙන් තමන්ට තහංචි යම්මල තියෙනවා නම් ඒව විසඳුවත් නැහැ. එහෙම විසඳෙන්න කවදාවත් තමන් අවුරුද්දක් නෙමෙයි අවුරුදු 10ක් සූනදියට පහන් පත්තු කරත් තමන්ට ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ. එතකොට තමන් කරන්න ඕනේ මොකද්ද? මේ මූලික ප්‍රශ්න ටික තමන් විසඳගෙන තමන් මේ දිව්‍යයන්ට පහන් දෙල්ලීම් කළ යුත්තේ. කොහේවත් හිතන්න එපා මම දෙවියන්ට පහන් පත්තු කරා
භද්‍රකාලී මෑණියන්ට මෙච්චර වහම්පත්තු කරා මට මේ වැඩේ වෙන්න ඕනේ. එහෙම හිතන්න එපා. ඒක කවදාවත් වෙන්නේ නැති වැඩක්. මේ හැවතේකටම වේදයක් තියෙනවා, නීතියක් තියෙනවා. මේ නීතියට අනුකූලව කටයුතු කරොත් තමට ජය ගන්න පුළුවන්. එහෙම නැතුව ඔය එක එකනා කියන විදිහට තමන්ට පහම් දැල්වලා ආලෝක දැල්වලා එක එක ඔය හුටපට අරම කියලා මෙහෙම කරන්න පුළුවන් කියලා කිව්වට කෙරෙන කෙනෙක් නැහැ. එහෙම තමන්ගේ අභිප්‍රාය නිෂ්ඨ සිද්ධ කරගත්ත කෙනෙක් ඇත්තේ නැහැ. ඒක නිසා මේ වැනි කාරණා ගැන තමන්ට යම්කිසි වරයක් තියෙනවා නම් මේ දේවල් ගැන තමන් යම්කිසි ස්ථාවරයට එනවා නම් මේවා ගැන ගවේෂණය කරනවා නම් මේවා ගැන ස්ථිරසාර පදනමකින් ඉදිරියට යන බලාපොරොත්තු වෙනවා නම් නිසි ගුරුවරයෙකුගේ උපදෙස් අරගෙන ඒ ගුරුවරයාගේ උපදෙස් මත කටයුතු කරන්න. සමහර භූමිවල තියෙනවා බරපතල ගැටලු තියෙනවා සමහර භූමිවල. බාහිර දෝෂ වෙන්න පුළුවන්, එකම මල යක්ෂ දෝෂ වෙන්න පුළුවන්, වින දෝෂයක් වෙන්න පුළුවන්, මේ කුමක් හෝ දෙයක් වෙන්න පුළුවන්. මොන දෙවියන්ට පාන්නක් අපි දැල්ලුවත් ඒක දැල්විය යුතු පිළිවෙලක් සහ රටාවක් ආරම්භයක් තියෙනවා. මේ ආරම්භය හරියට ගන්නේ නැතුව Taman හිතුමනාපෙට මම ශූන්‍යයන් දෙයට පහනක් තියෙනවා. ඉතින් ඔය එළිය කොහරි තැනක් බැලලා පහන් පැලක් ගෙනත් තියලා පහනක් තියාගෙන යනවා. මේක ප්‍රශ්න ගැටලු නැති අයට මොකද ගැටලුවක් වෙන එකක් නැහැ. මොකද බහුතරයකට මේකම තමයි ප්‍රශ්නයකට හිටින්නේ. අයි නිසි ගුරු උපදේශ නැතුව, නිසි බලයක් පිහිටවන්න නැතුව ආලෝකයක් දැල්වනවා කියන්නේ නැති කරදර ලං කර ගැනීම. සාමාන්‍යයෙන් මේ භූතය විශේෂම පහත් පිළේ භූතාත්ම නිතර බලාගෙන ඉන්නේ කොහෙන් පුදක් පූජාවක් පිළිගැනීමක් අපිට ගන්න පුළුවන්ද කියලා. ඒතර ඔබේ භූමියේ යම්කිසි වෙන දෝෂ තියෙනවා නම් නැත්නම් මලයක්ෂ දෝෂ තියෙනවා නම් මේ පහන් ආලෝකයේ දැල්වසනින් ඒක බාර ගන්න අර ඉන්න භූතයන්. පහත් පිළේ ඉන්න പ്രേත භූත ආදීන් තමයි බාර ගන්න. ඒක ඒගොල්ලන්ට හරි ලොකු දෙයක්. ඒ ඔය ඇතුලේ තව ගොඩාක් කතන්දර ඔය තුල තියෙනවා. නමුත් මම අවශ්‍ය ටික විතරක් විස්තර කරන්න. එහෙම කෙරීමෙන් සිද්ධ වෙන්නේ ඔය හුඟක් අය කියනවා මම අහලා තියෙනවා අපි පහන නැමැත්තුව දවස් ඉඳන් අපිට කරදරයි. නැත්තම් මට එදා පහන තියන්න බැරි වුණා. දවස් දෙකක් තුනක් පහන තියන්න බැරි වුණා. මට මෙහෙම කකුල කැඩුනා. මට මෙහෙම අනතුරක් වුණා. ඇයි මෙහෙම වෙන්නේ? කවදාවත් දේවාත්මයක් ඒ විදිහ දෙයක් කරන්නේ නැහැ. දෙවියන්ට හරියාකාරව පහනක් දැල්ලනවා කියන්නේ මල් ටිකක් පූජා කරනවා, පැන් භාජනයක් තියනවා, පහනක් දැල්වනවා කියන්නේ අපි දෙවියන්ට යම්කිසි ස්තුතියක් නැත්නම් ප්‍රශංසාවක් යම්කිසි පූජාවක් පැවැත්වීම. දෙවියන් ඇදහිීම. ඒකට දෙවියන් ප්‍රියයි. ඒක කිසිම ගැටලුවක් නැහැ, කිසිම වාදයක් තර්කයක් ඒක තුළ නැහැ. එවැනි නිවැරදි විදිහට පහනක් දැල්වාගෙන යන කෙනෙක් යම් යම් කාරණා දෙවියන්ට ඉදිරිපත් කිරීමෙන් සාධාරණ කාරණා සහ දෙවියන්ට කරන්න පුළුවන් කාරණා කීමෙන් ඒකට දේවාශිර්වාද ලබා ගන්න පුළුවන්. හැබැයි මෙවැනි පහන් දැල්වීම තුළින් වැඩිපුරම Taman කරා ළඟා වෙන්නේ අසුබ ශක්තියන් සහ අසුබ බලවේග. මේ නිසා තමයි බොහෝ අය කියන්නේ මම මෙච්චර කාලයක් පහන් තිබ්බා, අච්චර කාලයක් පහන් තිබ්බා, මට තාම වරමක් නැහැ. නැත්තම් මගේ කිසිම දියුණුවක් නැහැ. මන් දෙයක් කිව්වට මෙතනින් මට කරගන්න බෑ. මේ ආදී කාරණා. සමහර කාරණා තියෙනවා
දෙවියන්ටත් කරන්න බැරි කාරණා මිනිස්සු කියන්නේ. ඒගොල්ලෝ කියනවා පහන් තියලා ඔය ටික කාලෙකින් කියනවා මට වරමක් ඕනේ. එහෙම නැත්නම් කියනවා මගේ විභාගේ පාස් කරලා ඕනේ. නැත්නම් කියනවා මගේ ව්‍යාපාරය දියුණු කරලා ඕනේ. මේවා දෙවියන්ට කරන්න බැරි හේතු සාධක තියෙනවා. අපිට මේ භූමියේ දෝෂ තියෙනවා නම් එහෙම නැත්නම් වෙනත් ගැටලු තියෙනවා නම් ඒවා දෙවියන්ට විසඳන්න බෑ. බෑනේ මේ දෙවියෝ ඒවට මැදිහත් වෙන්නේ නැහැ. මොකද ඒවට වෙනත් ශාස්ත්‍රීය ක්‍රම තියෙනවා. එහෙම නැත්නම් විශේෂිත වූ ඉල්ලීමක් මගින් දෙවියන්ගෙන් ඒක ඉල්ල ගන්න ඕනේ. අපි තුමට වරමක් තියෙනවා, පහන් තියෙනවා, අත් දෙක ගහනවා, මේ වෙනවා, ඉන් එහා මොකුත් නැහැ. ඒකම යම් තමන් යම්කිසි භාවනා කරනවා නම් තමන්ගේ යම්කිසි ශක්තියින් නවදි වෙන්න පුළුවන්. යම් ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. නමුත් ඉන් එහාට ඉදිරියට යාමක් නැහැ. මේකෙදි තමා ගුරුවරයෙක් කියන කෙනෙක් අවශ්‍ය වෙන්නේ. එතනදි තමන් පරීක්ෂා කරලා හොයාගන්න ඕනේ. මට තියෙන බාධාවන් මොනවද? මට මේක තව වර්ධනය කරගත යුතු ක්‍රම මොනවද? මේ ආදී දේවල්. ඒතර යම් දේවල් තමන්ට තොරතුරු ලබා දෙනවා. තමන්ට ඒවා තේරුම් ගැනීම හැකියාවක් නැහැ. ඇයි? තමන් සතුවේ දැනුම නැහැ. එහෙම නැත්නම් තමන් පහන් තිබ්බා කියලා තමන් භාවනා කරනකොට උද්ගත වෙන ගැටලුවක් දෙවියන්ට විසඳලා දෙන්න බෑ. සමහර විට ඒ දේවාත්මය ඒක සම්බන්ධව දැනුමක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කාරණා සැලකිල්ලට ගන්න ඕනේ විශේෂයෙන්ම දෙවිවරුන්ට පහන් තියෙනකොට. ඒ ස්ථානීය පිරිසිදු භාවය, ඒ ස්ථානයේ වැඩ කටයුතු කෙරෙන්නා වූ පිළිවෙල, ඒ භූමියේ තිබෙනා වූ දෝෂ තියනවාද? මෙන්න මේ ආදී දේවල් ඊටම සැලකිලිට ගන්න ඕනේ. නිතර උත්සාහ කරන්න ඕනේ දේවාත්මයක් ලං කර ගැනීම මිසක් ඥාතිවරයෙක් හෝ ඉන්න මල පෙරේතෙක් මේ මල යක්ෂයෙක් ලං කර ගැනීම නෙමෙයි. බොහෝ අයට සිද්ධ වෙන්නේ ඒ අයට ඉහළ දේව ආකර්ෂණයක් ශක්තියක් තියෙනවා. එයාට ඒක දැනිලාවිල්ලා එයා ගිහිල්ලා කාට හරි සූර්යයන් දෙවියන්ට හරි භද්‍රකාලි මෑණියන්ට පහම්පත්තු කරනවා. කරපු ගමන් තමන්ගේ ළඟම ඉන්න ඥාති පැනලා අරග ගන්නවා. ඔක තමයි ගොඩ දුර සිද්ධ වෙන්නේ. එහෙම නොවෙන්න තමන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් තමන් දැනගන්න ඕනේ නිසි ගුරුවරයෙක් මුණ ගැහිලා නිසි පරීක්ෂාවක් කරලා අවශ්‍ය මූලික සුසුකම් ටික සපුරලා ඒ දෙන උපදෙස් මත මේ ආලෝක දැල්වීම ආරම්භ කරන්න. ඒතර මේ ආලෝක දැල්වීම විතරක් ප්‍රමාණවත්ද? ඇත්තටම නෑ. දෙවියන්ගේ ශක්තිය ලබා ගැනීමේ විවිධාකාර වූ ක්‍රම තියෙනවා. මේකෙදි විශේෂයෙන්ම මන්ත්‍ර භාවිතා කරන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ වරම් පිළිබඳ උපදෙස් දෙන ගුරුවරයාගෙන් මේකට උපදෙස් ලබා ගන්න ඕනේ. මේකට තව මොනවා එක්කව කරන්න ඕනද? ඒතර ගුරුවරයෙක් කියන්න පුළුවන් මෙහෙම ත්‍රිශූලයක් බල ගන්නවල මේ ස්ථානයේ තියන්න ඕනේ. නැත්නම් මේ කලසම් එකක් නිර්මාණය කරලා මෙතන තියන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ විදිහේ යන්ත්‍රයක් හදලා මෙතන තියන්න ඕනේ. මෙන්න මේ ආදී දේවල් කරගන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ මන්ත්‍ර භාවිතා කරන්න. නැත්නම් මෙන්න මේ ස්තෝත්‍ර භාවිතා කරන්න. මෙන්න මේ ආදී දේවල් මේකට එක්කාසු කර ගැනීමෙන් Taman හිතනවාට වඩා ඉහළ ප්‍රතිඵලයක් Tamanට ළඟා කරගන්න පුළුවන්. අද කාලේ කඩේකට ගියත් ওই දෙවියන්ගේ ස්තෝත්‍ර පොත් ඕන තරම් තියෙනවා. මන්ත්‍ර ගැන නම් මගේ විශ්වාසයක් නැහැ කඩවල තියෙන පොත්වල. නමුත් ස්තෝත්‍ර බොහෝ දුරට නිවැරදි දේවල් තියෙනවා. ඒකම යම්කිසි ගුරුවරයෙක්ගෙන් එහෙම නැත්නම් කෝවිලකින් සාමි කෙනෙක්ගෙන් බලගන්නවා ගත්ත යම්කිසි දෙයක් ගෙනල්ලා තබාගෙන කටයුතු කිරීම යම්කිසි යන්ත්‍රයක් නිර්මාණය කළා ඒකට ආකර්ෂණය ලබා ගැනීම මෙන්න මේ වගේ ක්‍රමවේද තියෙනවා. මේකෙන් ඔබේ පහන් තැබීමේ ශක්තිය ඔබ බලාපොරොත්තු වෙනා බලය ඊටාම ශීඝ්‍රයෙන් ඉහළට ගමන් කරනවා.
මේවා තමයි මේවායේ තියෙන රහස්. ඔය පුරාතනයේ මේ රටේ නිර්මාණය කරපු දේවාල වල තියෙන පිළිම, විශේෂම විෂ්ණු පිළිම ඔබලා දකින්න ඇතිනේ දේවාල වල තියෙන හරි හාස්කම් තියෙනවා කියන්නේ. මේවා තුල අන්තර්ගත දේවල් ඔබ දන්නවා. මම ඒ රහස මම කියලා දෙන්නම්. ඉස්සර ඉන්දියාවේ බමුණෝ මේ ලංකාවට ආවා. ඒක මේ රටේ අයත් හිටියා. එතකොට අපේ අද පුරුදු වෙලා තියෙන මිනිස්සු පිළිම වන්දනාව. ඒකේ වරදක් නැහැ. නමුත් මේ පිළිම තුලට ජීවම් කළ බල තිබු යන්ත්‍ර සහ වෙනත් ද්‍රව්‍ය ඇතුළත් කළා තමයි මේ පිළිමේ නිර්මාණය කරන්නේ. පිළිමේ නිර්මාණය කරන්නේ එහෙම. අපිට මේ යන්ත්‍රයක් බල ගන්නවල ඒකට විෂ්ණු දෙවියන් ආකර්ෂණය කරගත්තා. ඒ යන්ත්‍රය එතන තියලා තමයි වැඩ කටයුතු කරන්නේ. ඒතර මේ අවුරුදු 1000කට විතර එහා නැත්නම් 500කට විතර එහා. අද ඒ යන්ත්‍රය එතන තිබ්බනම් තියෙයිද? මොකද කරි උස්සගෙන යනවා. ඒකින්ද මොකද කරන්නේ? විෂ්ණු දෙවියන්ගේ මූර්තිය අඹලා විෂ්ණු දෙවියන්ගේ මූර්තිය තුලට මේ යන්ත්‍රය ගැප් කරනවා. එහෙම නැත්නම් මේ බල ගන්නු යම් කිසි ද්‍රව්‍යයක් තියෙනවා නම් ඒ ද්‍රව්‍ය ඇතුළත් කරනවා. ඒක නිසා මිනිස්සු කියනවා මේ විෂ්ණු පිළිමේ හරි බලවත්. නමුත් ඒ රහස හැංගිලා තියෙන්නේ. මෙන්න මෙවැනි ක්‍රම තියෙනවා මේවයි Tamanට ඉටු කරගන්න. විශේෂයෙන්ම ශූන්‍යම් දෙවියන්ගේ ශූන්‍යම් යන්ත්‍රය, යගේ විෂ්ණු දෙවියන්ගේ විෂ්ණු යන්ත්‍ර, කන්ද කුමාර යන්ත්‍ර, කාලිමෑණියන්ගේ යන්ත්‍ර, පත්තිනි මෑණියන්ගේ යන්ත්‍ර, මේ වගේ බොහෝ දේවල් තියෙනවා ආකර්ෂණය ලබා ගන්න පුළුවන්. මේවයි කටයුතු කිරීම තමයි ඉහළම ක්‍රමය. එහෙම නැත්නම් කළුගලෙන් නිර්මාණය කරපු මූර්තියක් අරගෙන, එහෙම නැත්නම් ශිවලිංගයක් අරගෙන ඒකට බලය ගැප් කරගන්න ඕනේ. මේ වගේ උපක්‍රම යොදන්න ඕනේ. අපි හිතමු ඔබේ ඊටම දෝෂ සහිතයි. ඔබට ඒක ඉවත් කරගන්න මුදලුත් නැහැ. නමුත් කාලිමෑණියන්ට පහන තියාගන්නත් ඕනේ. එහෙම නැත්නම් ශුන්‍යන් දෙවියන්ට පහන තියාගන්නත් ඕනේ. මෙතනදී දක්ෂ කෙනෙක් නැත්නම් ගුරුවරයෙක් දන්නවා. හරි. ඔයාට මම වෙනම සීමාවක් වෙන් කළ දෙන්නම්. මේ සීමාව තුළ ඔයාගේ කටයුතු කරගෙන යන්න පුළුවන් බාධාවකින් තොරව. එහෙම කළා කියලා අර ගුරුවරයා මොකද කරන්නේ? එක සීමාවක් ඒ දෙවියන් වෙනුවෙන් වෙන් කරනවා. ඒ සීමාවට අර තියෙනා වූ දෝෂයන් ඇතුල් වෙන්නේ නැහැ. හැබැයි පිට වුණාම ඒක Tamanට බලපාන්න පුළුවන්. නමුත් අර සීමාව තුළට බලවේග එකක්වත් එන්නේ නැහැ. මෙන්න මෙවැනි ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. මෙන්න මෙවැනි ක්‍රම Tamanට අනුගමනය කරන්න පුළුවන්. එතකොට Taman මේ දෝෂ නැති තැනට ගිහිලා පහන් තියලා භාවනා කරලා ඒ කටයුතු ටික කරලා යම් කිසි ශක්තියක් තමා තුළ උපදිනවා. අන්න එතකොට අර gedara භූමියේ තියෙනා වූ බලයන් Tamanට කිට්ටු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ බයයි. ඒ Taman ශක්තිය වඩ아가න යන කෙනෙක්. හැබැයි නොකඩවා නියම ගුරු උපදේශ සහිතව ඒක කරන්න ඕන. එහෙම නොකරනොත් ආපහු Tamanගේ තියෙන ශක්තිය දුර්වල වුණොත් නැවත අර ඕගොල්ලන්ගේ ප්‍රහාරයට Taman ලක් වෙනවා. නැවත පහන තියාගන්න බැරි වෙනවා. මෙන්න මෙවැනි දේවල් මේව තුළ තියෙනවා. ඒකම Taman ඒ පහන් තබන්නා වූ ස්ථානයේ Taman ගැවසීම, ස්තෝත්‍ර සජ්ජායනා කිරීම, ඒ මන්ත්‍ර ගායනා කිරීම, ඒ මන්ත්‍ර ජප කිරීම, මේ ආදී බොහෝ දේවල් මේකට ඇතුළත් වෙන්න ඕනේ. එතකොට තමයි මේ බලය ඊටම ඉක්මනින් Tamanට ඉහළට යන්නේ හැකියාව තියෙන්නේ. මේවා ගැඹුරු රහස්. බොහෝ අය මේවා කියලා දෙන්නේ නැහැ. සමහර අය ඉන්න දේවල් කරන අය ඉන්න හොඳට ඒගොල්ලන්ගේ විරති. හොඳට කැමරුම් තියනවා ලංකාවෙම ප්‍රසිද්ධයි ඉන්නවා. නමුත් ඒගොල්ලන්ගේ බලගතු රහස් තියෙනවා. ඒ රහස දෙන්නේ වෙනම තැනක. නමුත් ඒ වෙනම දේවාලේ ලොකුවට හදාගෙන මේවා කරගෙන ඉන්නවා. ඒක රහස කවුරුත් දන්නේ නැහැ. ඒ ප්‍රබල දේව ආකර්ෂණයන් උත්පාදනය කළ ඒ ස්ථානවල ස්ථාපිත කරලා තියෙන හින්දා. මේවා තමයි තියෙන රහස. ඒවෙන් තමයි කැඹුරුන් ආදී වැඩි වෙන්නේ. තොර ඥාතිවරයාට වඩා කෙලින්ම ඍජු විදිහට ඒ දේවාත්මවල ආකර්ෂණීය ස්ථානෙට ලැබෙනවා. පරිවාරේ මහ ගොඩක් එතනට එක්කහු වෙනවා. එතනින් පුද පූජා ලැබෙනවා. ඒක
ප්‍රධාන දේවාලයක් වගේ පළාතේ තියෙන ප්‍රධාන දේවාලයක් බවට පත් වෙනවා. එවැනි ස්ථාන ලංකාවේ ඕන තරම් තියෙනවා. ඉතින් මේ දේවල් හරියට දැනගෙන ඔය පහන් තැබීම දිගටම කරගෙන යන්න. නැතු මේ එක එක්කෙනා කොට ඔයා දැන් මාස 6ක් තිබ්බා පින මෝරලා නැහැ. ඔයාගේ අරක මෝරලා නැහැ. මේක මෝරලා නැහැ. ඔයා අටපිරිකර පූජා කරන්න මේ ඔක්කොම නිකන් බොරු මනස්ගත කතන්දර. දුර්වල කෙනෙක් මොකටද Tamanට ලං කරගන්නේ? කවුරු කියන ඔයාගේ ඥාති කෙනෙක් ඉන්නවා මෙහෙමයි එයා දුර්වලයි. එයාට අටපිරිකර පූජා කරන්න අරක කරන්න මේක කරන්න. මේ දුර්වලෙක් මොකටද Tamanට ලං කරගන්නේ? බලවත් කෙනෙක් හොයාගන්න. බලවත් කෙනෙක් හොයාගන්න. දුර්වල කෙනෙක් Tamanට ලං කරගෙන නැති වැඩක් නැහැ. බලවත් කෙනෙක් Tamanට හොයාගන්න Tamanට ලං කරගන්න ඒ අදාළ උපක්‍රම ටික Taman අනුගමනය කරන්න. ඊට පස්සේ Tamanගේ දුර්වල ඉන්න ඥාතියක් අර බලවත් දේවාත්මය යටතට යනවා. එයාට නරකක් වෙන්නේ නැහැ. එයාටත් වෙන්නේ හොඳක්. නැතු ඔබ හිතනවා නම් ඔබේ දුර්වල කෙනා නැගී හිටවලයි පිටිපස්සේ යන්න ඕනි කියලා මම බලලා තිනවා සමහරු ණය වෙලා දාන දෙනවා. ලක්ෂ ගණන් වියදම් කරලා අටපිරිකර පූජා කරනවා එක එක තැන්වල වන්දනාමාන වලට යනවා. මේක මහා නිෂ්ඵල වැඩක්. යම් ඥාතීන්ගේ යම් දෝෂ තියෙනවා. එයාට පින තියෙනවා හොඳට හැමදේම තියෙනවා දෙවියන්ගෙන් වරප්‍රසාද නැහැ. අන්න ඒව නිවැරදි කරාට ගැටලුවක් නැහැ. යම් ඥාතීන්ට එන්න බැරි ගැටලු තියෙනවා. Taman තුල තියෙන ගැටලු තියෙනවා වෙනත් දේවල් තියෙන ඒව විසඳුවට ගැටලුවක් නැහැ. නමුත් පින් ඕනේ කියලා එනවා නම් ඒක නිකන් තනිකරම මූලාවක්. හුඟක් වරම්ලාභින් අමාරු වෙట్లా තියෙන්නේ ඔන්න ඔය පින් කතන්දරේ හින්දා. ඒ හින්දා ඔබ දෙවියන්ට පහනක් තියනකොට මින් මනත විශේෂයෙන් මතක තියාගන්න නිසි ගුරුපදේශ සහිතව ඒ කාරණාව කරන්න. එහෙම Tamanට ගිහිලා ගුරුවරයෙක් නැත්තම් මොන ගහෙන්න කෙනෙක් නැත්තම් Taman කොහේ හරි අපි හිතමු සූනියන් දෙවියන්ට පහන් තියනවා. සූනියන් දෙවියන්ගේ දේවාලයට කොහේ හරි ප්‍රධාන දේවාලයකට කබලයට හො ගිහිල්ලා එතනට පූජා වට්ටියක් පූජා කළා. ඒක අප මහත්යරත් ඕනනම් කියලා දෙවියන්ගෙන් අවසර අරගෙන ඇවිල්ලා එතනින් යම් දෙයක් අරගෙන එන්න ආවිද ඒක නැත්තම් Taman අරන් ගිහිල්ලා ඒක බල කරගෙන එන්න කප මහත්යට කියලා අරගෙන ඇවිල්ලා Tamanගේ ස්ථානේ තියලා ඒ වැඩ කටයුතු කරන්න. එහෙම නැත්තම් එක එක සාත්‍ර පොළ වලින් අතනින් මෙතනින් කිව්ව පළියට වාසුණියන් දියන්ට පහන් තියන්න කියලා ඔබ ඒ ආකාරයට පහන් තියන්න ගියොත් ලෝක අමාරුවක වැටෙන්නේ. දැන් මේ කරුණු කාරණා ඉතා හොඳින් මතක තබා ගන්න. මේ පහන් ගැල්වීම පිළිබඳ යම් අය නිතර මගෙන් ප්‍රශ්න කරනවා. ඒ නිසා මම මේක මේ විශේෂයෙන්ම කියන්න ඉදිරිපත් උනේ. සමහර අය කියනවා අපි ඉන්නේ කුලී ගෙදරක. විවිධ ප්‍රශ්න. සමහර අය කියනවා මහත්ය කැමති නැහැ. සමහර අය කියනවා අපි ආගමේ අපේ පල්ලි වලින් කැමති නැහැ. අද මහත්යට හොරෙන් මේ ආවේ. මේ විවිධ ප්‍රශ්න. Taman ඒවට සුදුසු විසඳුම් යොදාගත්තේ නැත්නම් මේ ගමන යන්න බෑ. කැපවීම කරන්න ඕනේ ජීවිතේ. කැපවීම නොකර ඉහළ පෙළේ කිසිම දෙයක් Tamanට ලැබෙන්නේ නැහැ. Taman කැපවීම කරොත් Tamanට ඒ වායේ ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා පහන් තියෙන මේ සියලුම ශක්තිලාභින් වරම්ලාභින් සියලු දෙනාගම දැන ගැනීමටයි මම මේ වීඩියෝ නිර්මාණය කරේ. මේක තුළ නොකියුණු යමක් තියෙනවා නම් හොය යම් ගැටලුවක් තියෙනවා නම් මගේ WhatsApp අංකය තියෙනවා. ඒකට WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මට ඉඩ ලැබෙන හැටියට මම ඒවට පිළිතුරු ලබා දෙන්නම්. විශ්ව ශක්ති දහම් වැඩසටහන තුළින් ඔබගේ ප්‍රශ්න ගැටලු විසඳාගෙන යම් දැනුමක් ලබා ගත්තායි කියා අප විශ්වාස කරනවා. වීඩියෝව දාපු සැනින් නැරඹීම සඳහා බෙල් අයිකන් එක ක්ලික් කර අප සබ්ස්ක්‍රයිබ් කරන්න. විශ්ව ශක්ති දහම් සමග රැඳී සිටි ඔබ සැමට ස්තුතියි.